සුබ දවසක් වේවා ආදරණීය ඔයාට. ඉතින් මට අද හිතුණා මම ෆ්‍රිජ් එක ක්ලීන් කරගන්න වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මම ග්‍රොසරි shopping කරන්න යන්න කලින් දවසේ ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගන්නවා. ඉතින් ලංකාවේ ඉන්න ඔයාට මේ දවස්වල ගොඩක් වැඩ ඇති නේද? ක්ලීන් කරන වැඩ එහෙම. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට කලින් ගෙවල් ලස් කරනවා, අපි කිචන් එක පිරිසිදු කරගන්නවා, ඒ වගේ ගොඩක් දේවල් කරගන්නවනේ. ඉතින් මගේ වීඩියෝ එක ඔයාටත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා තමයි මම මේ විදිහට ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ගොඩක් වෙලාවට ග්‍රොසරි shopping කරන්න යන්න කලින් දවසේ මේ විදිහට ක්ලීන් කරගන්න නිසා අපිලිවෙල වෙනවා අඩුයි මගේ ෆ්‍රිජ් එක. ඉතින් අපි බලමු කොහොමද මම මගේ ෆ්‍රිජ් එක ක්ලීන් කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම කරන්නේ ෆ්‍රිජ් එක ක්ලීන් කරගන්න කලින් මුලින්ම ඕෆ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන ඔක්කොම බඩු ටික ඉවත් කරගන්නවා ෆ්‍රිජ් එකෙන්. ඉතින් මෙතනදී මම ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ එක්ස්පයර් වෙලා තියෙන බඩු එහෙම තියෙනවා නම් ඒවා ඉවත් කරගන්නවා. ඉතින් ක්ලීන් කරගන්න මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බේකින් සෝඩායි විනාකිරි මිශ්‍රණය. ඒකට දහි යුෂ ටිකක් එකතු කරගත්තාම ෆ්‍රිජ් එකෙන් හරිම නැවුම් සුවඳක් එනවා. අපිට පුළුවන් කහට පැල්ලම් වගේ තියෙනවා නම් මේ රැක්වල වැටිලා එහෙම දහි යුෂ ටිකකින් අතුල්ල ගන්න. ඉතින් මේ විදිහට හොදගත්ත රැක් ටික ආයෙමත් ෆ්‍රිජ් එකට දාලා මම තට්ටුවෙන් තට්ටුව එළියෙන් තිබුණු බඩු ටික මේ විදිහට නැවතත් ආයෙ ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. ඉතින් පළවෙනි තට්ටුව මම පාවිච්චි කරන්නේ චීස්, බටර්, ඒ වගේම බබාට ගේන යෝගට් එහෙම තියාගන්න. ඉතින් හෙට ග්‍රොසරි shopping කරන්න යන නිසා අද මගේ ෆ්‍රිජ් එකේ බඩු අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ වගේම මේ ෆ්‍රිජ් එකට මම ගොඩාක් ලොකු වියදමක් දරලා නැහැ ස්ටෝරේජ් බොක්සස් එහෙම ගන්න. ඉතින් අපි සෞදි වල තව කෙටි කාලයක් වගේ ඉන්න බලාපොරොත්තු වෙන නිසා තමයි මම ෆ්‍රිජ් එකට වියදමක් දරුවේ නැත්තේ. ඉතින් කලින් විදිහටම ෆ්‍රිජ් එකේ දොර තියෙන කොටසත් බේකින් සෝඩා දහි යුෂ දාලා විනාකිරි මිශ්‍රණයෙන් හොඳින් ක්ලීන් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් එක්ස්පයර් වුණු බඩු මගේ ෆ්‍රිජ් එකේ අඩුවෙන් තමයි තියෙන්නේ. අඩුවෙන් කියන්නේ ඇත්තටම නෑ වගේ. සති දෙකකට වතාවක් ෆ්‍රිජ් එක ක්ලීන් කරන නිසා ඒ බඩු රැඳෙනවා අඩුයි ෆ්‍රිජ් එකේ. සාමාන්‍යයෙන් මාස ගානකට සැරයක් ෆ්‍රිජ් එක ක්ලීන් කරන්න ගත්තාම අහුමුළු වල තියෙන කෑම ಜಾති, පැකට් වර්ග, බීම වර්ග අනිවාර්යයෙන්ම එක්ස්පයර් වුණු ඒවා ගොඩක් ගහලා ඇති. ඉතින් ඒකෙන් ආහාර නාස්තියක් ගොඩක් දුරට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට සති දෙකකට වගේ සති 3කට වතාවක්වත් අවම වශයෙන් ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගන්න පුළුවනි නම් අපිට කල්ලිකුත් වෙන්න කලින් ආහාර වර්ග අපිට පරිභෝජනයට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එක
සාමාන්‍යයෙන් සති දෙකකට වතාවක් මස් මාළු කපලා තියාගන්න නිසා ෆ්‍රීසර් එක නම් අපිලිවෙලක් වෙනවා හරිම අඩුයි. ෆ්‍රිජ් එකේ දොරේ යට කොටසේ මම බීම වර්ග පොල් කිරි පිටි එහෙම තියලා තියෙනවා. ඉතින් දෙවෙනි කොටසේ දොරේ මම තියලා තියෙන්නේ සෝස් වර්ග, ඒ වගේම හනි, බීම කුඩු, ඒ වගේම ඉතින් දොරේ උඩම කොටසේ මම කේක් වලට ගන්න එසන්ස් වර්ග, වැනිලා, බේකින් පවුඩර්, බේකින් සෝඩා එහෙම තියාගෙන තියෙනවා. ඒ වගේම මම හදාගන්න පේස්ට් වර්ග, ජින්ජර් ගාලික් ඒ වගේ මේ විදිහට තියාගෙන තියෙනවා. ඉතින් මේක තමයි ෆ්‍රිජ් එක ක්ලීන් කරගත්තට පස්සේ ෆයිනල් ලුක් එක. ඉතින් මම මුලින් කිව්වා වගේ ළඟම එන සිංහල අලුත් අවුරුද්දට ඔයාට ක්ලීන් කරන වැඩ ගොඩාක් ඇති. ඉතින් මගේ වීඩියෝ එකත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වුණාට. අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාට සුබ දවසක්.